ඔයා මැනේජර් කෙනෙක් හැටියට අලුතෙන් ආයතනයකට ජොයින් වුණොත් එහෙම ඔයාගේ ටීම් එක ලීඩ් කරන්න කලින් ඔයා කරන්න පළවෙනි දේ තමයි මේ ටීම් එකේ ට්‍රස්ට් එක බිල්ඩ් කරගන්න එක. එතකොට මේක කරන්නේ කොහොමද? ගොඩක් වෙලාවට අපි තියෙන චැලෙන්ජ් එකක්. ඉතින් මෙතනදී මම ඔය ට්‍රික් එකක් කියලා දෙන්නම්. කවදාවත් පළවෙනින්ම මේ ටීම් එක ලීඩ් කරන්න යන්න එපා. ඔයා මේ ආයතනට අලුත්. ආයතන සිස්ටම් ප්‍රොසෙස් වලට අලුත්. ආයතන කල්චර් එකට අලුත්. ඒ හින්දා ඔයා පළවෙනියෙන්ම මේගොල්ලන්ට අහුම්කම් දෙන්න. one-on-one meetings තියලා තේරුම් ගන්න මේ individual team members කොයි වගේද. එයාලට තියෙන challenges මොනවද? එයාලගේ success මොනවද? එයාලගේ failures මොනවද? ඒ වගේම එයා ලීඩර් කෙනෙක් හැටියට ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද? මෙන්න ඒ ගැන හොඳ අදහසක් පළවෙනිම අරගන්න. ඊට පස්සේ transparent වෙන්න. ඔයා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියන එක. මෙතෙන්දී කවදාවත් promises දෙන්න යන්න එපා. මොකද හේතුව සමහර දේවල් ඔයාට implement කරගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි transparent වල කියන්නේ ඔයාගේ intention එක මේකයි. මම යන්න ගමන මේකයි. ඉතින් මෙන්න මෙතෙන්දී මේ වගේ contribution එකක් එයාගෙන් අවශ්‍ය වෙන. මෙන්න මේ සම්බන්ධයෙන් ඔයාගේ ටීම් එකට පැහැදිලි කරලා දෙන්න. ඒ වගේම තමයි ඔයා කියපු දේවල් ඒ ආකාරයෙන්ම නොකරවා කරගෙන යන්න. මගදී අතාරින්න එපා. ඒ වගේම තමයි ඔයා වෙනුවෙන් ඔයාගේ මේ ප්‍රොසෙස් එක ෆීල්ඩ් එකේ ඇක්ටිව්ලි කරන්න වගේ ටීම් එක. එහෙනම් එයාලට හැමතිස්සෙම එයාලගේ රික්වෙස්ට් එකක් තියෙනවා නම් එයාලගේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒකට හැමතිස්සෙම number 1 priority දීලා වැඩ කරන්න. මෙන්න මේකත් එක්ක ඔයාලට පුළුවන් මේ ටීම් එකේ ට්‍රස්ට් එක ඔයාගේ පැත්තට අරගන්න. ටීම් එකට හොඳ ට්‍රස්ට් එකක් බිල්ඩ් කරන්න පුළුවන්. ට්‍රස්ට් එක කියන එක අපිට වෙන ගන්න ක්‍රමයක් නෑ. මේක ඉන්ඩිවිජුවල් කෙනාගේ මයින්ඩ්සෙට් එකේම ඇති වෙන්න ඕන දෙයක්. මෙහෙම try කරන්න ඔය අලුත් මැනේජර් කෙනෙක් නම් පළවෙනියෙන්ම ටීම් එකේ ට්‍රස්ට් එක බිල්ඩ් කරගන්න. ඊට පස්සේ පුළුවන් ඔයාට ලස්සනට ඒ ටීම් එක ලීඩ් කරන්න ඔයාගේ ප්‍රොජෙක්ට් සක්සස් කරගන්න.